ලියන ලියමනයි මේ. උඹලට නිදහස ගැන කියන්ට මෙතෙන්ට සිංහල කොල්ලෙක්ගේ එතකම් මේ සුදු ජාතිකයෙකුට වගේ මේ ලියමන අහලා ඉඳපල්ලා. My dear Ceylon, I am your Sudu Apache. After 78 years. හැමෝම අහගන්නේ කොහොමද? උඹලා හැමෝටම ඉංග්‍රීසි බෑනේ. මට නම් තාම සිංහල හොඳට මතකයි. මම සිංහලෙන් කියනවා. මට මතක් වෙනවා උඹලගේ අම්මව දැකපු මුල්ම දවස. නිසි පුලුළු කුල රියසක වෙනිත සරතන. පැටලුනාද මන්දා. මන්න රංජන දර්ශනීය ලංකා. ලංකා මම එනකොට අපාත කෑද. ඒ කාලේ උඹලගේ අම්මට ලයින්ද දා හිටපු සෙට් එකක් හිටියා. උඹලගේ අම්මගේ උඩ කැල්ලල්ලන් හිටියේ කාට්ට කළු වඩික රජේ. පහළ කොටස අල්ලන් හිටියේ අපේ මහම තියෙන මුහුදු මාකොල්ල කාර්යෝ ටිකක්. සූදෝ ටිකට නම් පොඩි සද්දයක් දාලා එනවලා දැම්මා. අර උඩ ටික අල්ල ගන්න එක නම් ලේසි උනේ නෑ. හැබැයි උඹලගේ බාප්පලා මහප්පලා ටිකක් එකතු වෙලා ලේසියම උඹලගේ අම්මව මට පාවලා දුන්නා. සෝරි සරණ පාවලා දුන්නා. ඊට පස්සේ ඒකව මම සෑහෙට වෙනස් කරා. යට ඉඳලා උඩට එන්නවත් උඩ ඉඳලා යටට එන්නවත් නැතිව තිබුණු උඹලගේ අම්මගේ ඇගේ තිබ අනවශ්‍ය ගස්කල් මම අයින් කළා. විකුණ ගන්න පුළුවන් දේවල් ටිකක් මම ඒකිට වවලා දුන්නා. ඒකිගේ යහපතට විතරක් නෙමෙයි මගේ යහපතටත් එක්ක. මම ඔබලට ඉස්පිරිතාලත් හදලා දුන්නා. තව ඉස්කෝලත් පොඩියට හරි හදලා දුන්නා. පාලිත් හැදුවම නැතිව නෙමෙයි. තව ගෑනු 4-5ක් තියාගුණු රදලයන්ගේ තටු කපලා කසාද ක්‍රමයක් හදලා නීති රීති දාලා දුන්නා. ඒවා ඔබලගේ සමහරුන්ට ඇල්ලුවේ නෑ. උන් කැරලි කැව්වා. පිස්සු යකු අපි උන්න මැරුවා. උඹලගේ දාස් ගාන යුද්ධෙන් මලාට. පස්සේ ඒ මැරිච්ච මිනිසුන්ට උඹලගේ උන් කීවේ වීරයෝ කියලා. කොච්චර කුලත් උඹලට නම් හොදක් නෑ. ඒ උඹලගේ ජාතියේ හැටි. එහෙම හිතලා මට මේපා වෙලා මට උඹලගෙන් නෙන් වෙලා යන්න හිතුණා. ඒකට උඹලා කිව්වේ නිදහස කියලා. ඒක ලැබිලා දැනට අවුරුදු 78ක්. උඹලා අපේ නිදහස් වුණාට උඹලා තම උඹලගෙන් නිදහස් වෙලා නෑ. උඹලා තාම නැගිටින්නේ අල්ලපු ගෙදර මිනිහා උඹලට මොනවද කරන්න කියලා බලාගෙන නෙවෙයි. සෞරාග්‍රා මණ්ඩලේ උඹලට මොනවද කරන්න කියලා බලාගෙන. හෙරස්කෝප් එකක්වත් නැති උඹලට ග්‍රහය ගැන කියලා දෙනවා. මේ වගේ උන් තමයි උඹලගේ නිදහස නැති කරන්නේ. මං හිටියනම් උන්ට වෙඩි තියන්නේ නෑ. අයින්නේ පයිනෙත්වි. අපරාධේ වෙඩි බේත් වලන සල්ලි. ඊට පස්සේ උඹලා වැඩට යන්නේ අපි හදලා දුන්නු කෝච්චි වලින්. ඒවා යන්නේ විදිය ඇහුවාම අපි ඒවා හදලා දුන්නා කියන්නත් ලෑචයි. පාර අගලක් හදික් කරගන්න බැරි නිදහසක් උඹලට නෑ. උඹලව අපි අතහැරලා ගියාට දැන් උඹලා අල්ලගෙන ඉන්නේ උඹලගේම උන් අපිට වඩා උඹලගේ බඩු ගන්නවා. උන් අපිට වඩා ඒවා ජීවත් වෙනවා. උඹලට ඒව ගැන කතා කරන්නවත් නිදහසක් නෑ. අන්න අර උඹලගේ නිදහස ගැන කියන්න හිටපු කොල්ල ඇවිල්ලා. එහෙනම් ඒ කොල්ලගේ කතාවත් අහලම ඉඳපල්ලා. කන්නක් යන කුමක්ද? එක් පිළිතුරක් දී හැකිය මට. කන්නක් යනු තැනිතලා බිමකට වඩා උස්සු තැනක්ය. කන්දක් වටින්නේම උස්සන තරමටද. සත්‍ය වශයෙන්ම කන්දක් වටින්නේම තැන්නට සිසිලස පිණිස ගංගාවක් තන්න විටයි මට සිතේ. නිදහස් මාවතේ පල නෙලමින් එදවස මල්දියේ
ශිල්ප කිරුල් පැලද පියට වඩාගෙන ඉහළට මතුව කන්දක් සේම වයි වපසිරිය පුරා නිදහස ගැන දිගහරින රැමේ වැයම නොනවත ඉදිරියට යන අජාතියක් ලෙස අභිවර්ධන නන්ද මිත්‍රපුර අභිමානය කැටි කරගත් ගරු ස්වාමීන් වහන්සේගෙන්ද ගරු විදුහල්පතිතුමෙකින්ද රගපස සියල් පාසල් අභිභවන තේජස් බවින් හා අභිමානය කැටි කරගත් චරිතයක් ලව සුචරිතවත් වූද අභිමානවත් ලව රෞද්‍රත් අභිමාන වූද මාගේම සහෝදර සහෝදරියනි ගුරු මෑණිවරුනි පියවරුනි අවසරයි අවසරයි වසර 1948 දවස පෙබරවාරි 7 වසර ගණනාවක් පුරාවට සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා තිබෙන ශ්‍රී ලංකාවට අදින් වසර 78කට කලින් අභිමානනීය නිදහස ලබා ගන්නට හැකි වුණා. ශ්‍රී ලංකාව කියලා කියන්නේ ස්වභාවික සම්පත් වලින් ආනුන රටක්. නමුත් 15 වෙනි සියවසේ අග භාගය වෙන විට පෘතුගීසි විසින් ශ්‍රී ලංකාව තමා හතු කර ගැනීමට පිබුරුපත් සකස් කළා. 15 වෙනි සියවසේ රට පාලනය කරන ලද්දේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමා. ඒ වගේම රජතුමාගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකාව කඩා හැලෙන්න පටන් ගත්තා. ඒ කාලයේ පෘතුගීසි විසින් ශ්‍රී ලංකාව තමා සතු කර ගැනීමට තමාගේ බලය තහවුරු කරගත්තා. ඔවුන්ට දෙවි නොවන ශ්‍රී ලාංකිකයන් ඔවුන් සමග සටන් කළා. දන්තරේ සටන, මුල්ලේරියා සටන එය අතරින් කිහිපයක්. ලාංකික බලය ලබාගෙන සිටි ලන්දේසින්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලාංකිකයන් ඔවුන් පළව හැරියා. නමුත් තව ටික කාලයක් ගියාට පසු ලන්දේසින් විසින් ශ්‍රී ලංකාවේ 3/2ක බලයක් ලබා ගත්තා. වසර 158ක් පුරාවට ශ්‍රී ලාංකිකයන් ලන්දේසින්ට යටත් වී සිටියා. නමුත් එතනින් පසුව ටික කාලයක් ගියාට පස්සේ ශ්‍රී ලාංකිකයන් ඉංග්‍රීසින්ට යටත් වුණා. ශ්‍රී ලංකාව බේරා ගැනීමට ගොංගාලේ ගොඩබණ්ඩා වීරපුරන් අපු කැප්ටිපල් යන උතුමන් ඉංග්‍රීසින්ගෙන් රට බේරාගත්තා. ඒ වගේම රට බේරා ගැනීමට කලින් ශ්‍රී ලංකාව හැදින්නුයේ සිලෝන් යන නමිනි. බේරාගත්තාට පසු හැදින්නුයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හැටියටයි. අප රට බේරාගත් හෙල්ල රජදරුවන් වෙනුවෙන් අප රටේ සෑම වසරකම කොළඹ නිදහස් උත්සවයක් සමරනවා. ඉතිහාසය පුරා සියලු ජාතීන්ගේ අවධානය දිනාගත් දූපතක්, විවිධත්වයක්, විචිත්‍රත්වයක්, ජාතික සම්පතක් බවට පත්වුණු මෞබිමක සබාදහමින් ආඩු වටිනාකම් රැසක ජීව භූමියක්, විචිත යුගයක්. අප රට නිදහස පිළිබඳ නොයෙක් අවස්ථාවල කතා කරමින් විචිත්‍රවත් කරමින් සමරින් පැමිණි උදාර ගමන් මගක්. අප රට සතු වටිනාම සම්පත ඒ රටේ මානව සම්පත බව යලි කියාපාමින් මේ මෞබිමට ඒවා ආරක්ෂා කර ගැනීම, සුරක්ෂිත කර ගැනීම ඉදිරියටත් ඒවා සුරකිමුයයි අද දින මාගේ නිමල පැතුමයි. ඔබ සෙබට ආඩා අයිබෝ වේවා.